අයිබෝවන් සුබ දවසක් වේවා. ඉතින් මේ දවස්වල ගොඩක් අය කතා කරලා අහනවා ආයි ටිෂු කල්චර් ක්ලාස් පටන් ගන්න කවදද කියලා. ඉතින් ඊටපත්ම කෙටි කාලයක් තුල සාර්ථකව අතිසාර්ථකව නිවැරදිව හරි පාර පෙන්නපු ටිෂු කල්චර් පාඨමාලාව විදිහට අපේ පාඨමාලාව ඉස්සරහට ආවා. ඉතින් මේකත් එක්ක ගොඩක් අය අහුවේ කවදද ආයි පටන් ගන්න කියලා. පහුගිය කාල වකවානු ටිකක් කාර්යබහුල වීමත් එක්ක සීමිත ප්‍රමාණයක් තමයි අපි ශිෂ්‍යයන්ට ඉඩකඩ ලබා දුන්නේ ටිෂු කල්චර් තාක්ෂණයේ ප්‍රායෝගික ඉගෙන ගන්න. මොකද විද්‍යාගාරයේ තියෙන ඉඩකඩ සම්පූර්ණයෙන් මේ වෙනින් පාවිච්චි කරන්න වෙන නිසාවෙන් තමයි මේ වගේ තෝරා බේරා ගැනීමක් කරලා අපි අපේ පාඨමාලාවල් ටික කරගෙන ගියේ. ඉතින් සතුටින් දැන දෙනවා ආයෙත් සිංහල අවුරුදු කාලයෙන් පස්සේ තමයි අපි මේ පාඨමාලාව සැලසුම් කරලා තියෙන්නේ නැවත ආරම්භ කරන්න. ඉතින් එතකන් චුටි බ්‍රේක් එකක් ගන්නවා. ඒ ගන්නේ අපි කරගෙන ආපු පාඨමාලාවල වල අවසන් අධීර වල ඉන්න ශිෂ්‍යයන් ඉන්නවා. ඒ ශිෂ්‍යයන්ට අවශ්‍ය කරන දැනුම මේ දේවල් ලබා දීලා ඉවර වෙලා අවසන් කරලා නැවත සිංහල අලුත් අවුරුද්දෙන් පස්සේ තමයි අලුත් පාඨමාලාවල් පටන් ගන්න අපි ලෑස්ති වෙලා ඉන්නේ. මොකද මේක ආවට ගියාට උගන්වන්න පුළුවන් දෙයක් දවසෙන් දෙකකින් උගන්වලා ඉවර කරන්න පුළුවන් දෙයක් පැයෙන් දෙකකින් කතා කරලා ඉවර කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. ආපු අය දන්නවා අමිල මේකට කොච්චර කැප වෙනවද මේකට කොච්චර මහන්සි වෙනවද කියලා. උදේ පටන් ගත්තම හවස් වෙනකන් එක දිගට උගන්වලා ඔවුන්ට දැනුමෙන් සන්නද්ධ කරලා හොඳ ප්‍රායෝගික පුහුණුවක් එක්ක ඔවුන් හොඳට ගැටෙන ඉඩ කඩ දීලා අංග සම්පූර්ණ කරලා තමයි මෙතනින් එළියට යවන්නේ. ඇත්තට මේගොල්ලෝ මෙතනින් එළියට යන්නේ සතුටෙන්. අසතුටෙන් මෙතනින් එළියට ගිය කෙනෙක් ඉන්නවනම් කමෙන්ට් එකක් දාන්න කියලා අභියෝගයක් අමිල කරන්නේ අන්න ඒ නිසාවෙන්. අසතුටෙන් යන්න කාටවත් ඉඩ තිබෙන්නේ නැහැ අමිලගේ ටිෂු කල්චර් පාඨමාලාවට ඇවිල්ලා. ඉතින් අපේ පාඨමාලාවේ තියෙන සුවිශේෂත්වය ඒක තමයි. අසතුටෙන් අසම්පූර්ණ එළියට බෑපු කෙනෙක් නැහැ. ඉන්නවනම් පෙන්වන්න කියලා අභියෝග කරන්නේ අන්න ඒ නිසාවෙන් තමයි. ඉගෙන ගන්න ආපු හැම කෙනෙකුටම නිවැරදි තාක්ෂණය දැනුම මේ හැම දෙම ඔහුට අවශ්‍ය කරන විදිහට ලබා දීම තමයි අපේ පාඨමාලාවේ ඇති සුවිශේෂත්වය. ඉතින් මේ සුවිශේෂත්වයත් එක්ක කිසිම කෙනෙකුට අඩුවක් හිටියා කියන්න බෑ. වැරදි දෙයක් කියා දුන්න කියන්නත් බෑ. ඒකට තමයි මේ අභියෝගය කරන්නේ. අමිල හරියට කියලා දෙන්නේ නැතුව අසතුටෙන් මෙතනින් එළියට ගියා නම් අන්න ඒ කෙනාට පැහැදිලිව අභියෝග කරනවා කියන්න මොකද අපි සාර්ථකද අසාර්ථකද කියලා. ඇත්තටම මේ වෙනුවෙන් කරන කැපකිරීම දන්නේ මේකට සහභාගී වෙච්ච අය. ඉතින් අන්නේ වගේ කැපකිරීමක් කරලා මේ ශාස්ත්‍රයේ ගොඩ දාන්න තමයි මේ මහන්සි වෙන්නේ. විශේෂයෙන්ම මගේ මේ ටිෂු කල්චර් පාඨමාලාවට ප්‍රධාන හේතුව වුණේ විදේශීය සහ දේශීය විද්‍යාගාර වලින් ආපු රැකියා අවස්ථාවල් වලට පරිපූර්ණ සහ දක්ෂ නිර්මාණශීලී තාක්ෂණික ශිල්පීන් පිරිසක් ලබා දීමට නොහැකි වීම. ඉතින් ඒ අභියෝගය බාර අරගෙන ඒ වෙනුවෙන් වැඩ කටයුතු කිරීම තමයි අපේ පාඨමාලාවේ ප්‍රධාන අරමුණ සහ ඉලක්කය වුණේ. ඒක සැබවින්ම සාර්ථක විදිහටම ඉස්සරහට යනවා. මේ වෙනකොට ලංකාවේ විද්‍යාගාරවලින් වගේ විදේශී විද්‍යාගාරවලින් අපේ ශිෂ්‍යයන්ට ලොකු අවස්ථාවල් රසක් ලැබිලා තියෙනවා. ඒ නිසාම තමයි මේ තරම් අභිමාණයෙන් අපේ පුහුණු පාඨමාලාව පිළිබඳව කතා බහ කරන්න මට හැකියාව ලැබිලා තියෙන්නේ. ඒ විතරක් නෙවෙයි පාඨමාලාවට සහභාගී වෙන ඔයාලා මෙතනට ඇවිල්ලා හරියට නිවැරදිව මේක ඉගෙන ගන්න එක තමයි මට තියෙන ලොකුම සතුට. ඒ සතුටත් එක තමයි මම මේක තව තවත් ඉස්සරහට කරගෙන යන්න සහ කරගෙන යන්න උත්සාහ කරන්නේ. ඉතින් ඔයත් ලංකාවේ අති සාර්ථකව පවත්වන පටකරෝපණ පුහුණු පාඨමාලාවට එකතු වෙන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා නම් අදම WhatsApp පණිවිඩයක් තියන්න. 077යි 1131යි 656 077යි 1131යි 656 එවර්ග්‍රීන් ඇග්‍රිකල්චර් පුද්ගලික සමාගම ගඟ ළඟ බදුරළිය. මේක තියෙන්නේ කළුතර දිස්ත්‍රික්කයේ. එහෙමනම් අවසානයේ ප්‍රාර්ථනා කරනවා ඕගොල්ලෝ හැමෝටම ජයග්‍රාහී දවසක්. අපේ වීඩියෝ එක ෂෙයා කරලා මොන හරි අදහසක් කියලා කමෙන්ට් එකක් දාලා පේජ් එක ෆලෝ කරන්න කියලා චුටි ආරාධනාවක් කරනවා. මේක තමයි ඕගොල්ලෝ මට දෙන ලොකුම හයිය. එහෙනම් ජය වේවා හැමෝටම ජයග්‍රාහී දවසක්.